එන්න මෙයාගේ වීක් වෙලා තියෙන දින 84 ඇතුලේ හිතන්නකෝ ශරීරේ පිම්බිලා වතුර ඇවිල්ලා හැම ගැලවිලා සැරව ගලගල ඇඟේ තියෙනකොට හાર્ට් බීට් එක වැඩි උච්චර වේදනාවක් විඳින්නේ නැද්ද දවස් 84 අද අපි කතා කරන්නේ ලෝකේ භයානකම න්‍යෂ්ටික අනතුරට මුහුණ දුන්න හිසාචි ඕචිගේ දුක්ඛ හිතෙන කතාව ඛේදනීය කතාවක්. ඉතින් මේක කරද්දි හරියට දුක හිතුණා මට. හිසාචි ඕචි වැඩ කරන්නේ ටොකයි මෝරා කියන ජපානයේ ප්‍රදේශයක JCO කියලා න්‍යෂ්ටික බලාගාර සහ න්‍යෂ්ටික සබ්මැරින් වලට පාවිච්චි කරන පැලට් න්‍යෂ්ටික පැලට් හදන කර්මාන්ත ශාලාවක තමයි වැඩ කරන්නේ. එතකොට මේ කර්මාන්ත ශාලාවේ මේ 1998 දින මේක වෙන්නේ මේ සිද්ධිය. ඒතර මේ සිද්ධියට ඇත්තටම 3 දෙනෙක් මුහුණ දෙනවා. නමුත් ඇත්තටම මේකෙන් ලොකුම ඛේදනීයම සිද්ධ වෙන්නේ හිසාචි ඕචිට. මොකද එයා දවස් 84ක් මෙයා හොස්පිටල් එකක මිනිස්සුන්ට විඳින්න පුළුවන් උප්පරිම දුකක් විඳිනවා. ඒක තමයි මේක ඛේදජනක කතාව වෙන්නේ. ඒතර මේකේ එක්කෙනෙක් මේ අනතුරට මුහුණ දෙන එක්කෙනෙක් බේරෙනවා. ඒතර මේ ඒ කාලේ ජපානයේ අපි දන්නවා කොහොමත් මේ ජපානය කියන රට සාමාන්‍යයෙන් සේවකයන්ගේ කාලේ අපි දන්නවා ගොඩාක් වැඩ කරන්න ඕනේ, පැය ගණන් වැඩ කරන්න ඕනේ සහ ටිකක් සේවකයන්ගේ පැත්තෙන් හිතන ගතිය අඩු රටක්. එතකොට මේ හිසාචි ඕචි වැඩ කරන මේ නියුක්ලියර් පැලට් හදන කර්මාන්ත ශාලාව ඒ වෙනකොට ජපානය ඇතුලේ ලොකු අවශ්‍යතාවයක් තිබිලා තියෙනවා. මේ යුරේනියම් වලින් හදන මේ න්‍යෂ්ටික පැලට් විශාල ප්‍රමාණයක් හදන. ඒ කියන්නේ ඒවල අඩුවක් තිබිලා තියෙනවා. ඒක නිසා මේ යුරේනියම් න්‍යෂ්ටික ඉන්ධන පැලට් හදන කර්මාන්ත ශාලාව ටිකක් වැඩියෙන් වේගෙන් මේ පැලට් හදන්න යොමු වෙලා තියෙනවා. ඒතකොට මේ න්‍යෂ්ටික කර්මාන්ත ශාලාවල මේ නියුක්ලියර් පැලට් මේ තියෙන නියුක්ලියර් පැලට් වල අහලා තිබ්බා අපෙන් කලින් මේ නියුක්ලියර් පැලට් ගැන ඔය න්‍යෂ්ටික බලාගාර වීඩියෝ එකෙන් බලව කට්ටිය මේ තියෙන නියුක්ලියර් පැලට්ස්. ඒතකොට මේ නියුක්ලියර් පැලට් වලින් තමයි නියුක්ලියර් ෆුවල් රොඩ් එක හදන්නේ. එතකොට මේ හිසාචි ඕචි හදපු මේ කර්මාන්ත ශාලාවේ ලෝකයේ තිබ්බ අර සේෆ්ටි විදිහට මේ නියුක්ලියර් පැලට් හදන ක්‍රියාවලිය නැතුව මෙයාලා දැන් මේක අවශ්‍යතාවය වැඩි නිසා වේගෙන් මේ නියුක්ලියර් පැලට් හදන්න මෙයාලා සමහර සේෆ්ටි මෙෂර්මන්ට් ටික මග ඇරලා තියෙනවා. ඒක තමයි මේකට ලොකුම හේතුව. දැන් න්‍යෂ්ටික බලය ගොඩාක් වෙලාවට මේ මිනිස්සුන්ගේ මිස්ටේක් හින්දා තමයි වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මම මේක සරලව කියන්නම්. සාමාන්‍යයෙන් මේ තියෙන්නේ යුරේනියම් ෆ්ලෝරයිඩ් පවුඩර් එක. හරිද? පවුඩර් එකෙන් යුරේනියම් හදන එක යුරේනියම් පැලට් හදන එක මේ ක්‍රියාවලිය ගැන අපි ලොකුට කතා කරන්න අවශ්‍ය නැහැ කියලා හිතන මේක රසායනික ක්‍රියාවලියක්. යුරේනියම් පැලට් හදන එක පියවර 3කින් වෙන්නේ. ඉස්සල්ලාම යුරේනියම් පවුඩර් එක අරගෙන නයිට්‍රික් ඇසිඩ් දානවා. ඒක ඊට පස්සේ බෆර් ටැංක් එකට යනවා. ඊට පස්සේ ඇමෝනියා සොලියුෂන් එකක් ඇතුළේදී යුරේනියම් ඊට පස්සේ යුරේනියම් ඩයොක්සයිඩ් බවට පත් කරනවා. ඒතර මේක පියවර 3කින් වෙන ක්‍රියාවලියක්. අනිත් එක මේ යුරේනියම් පැලට් හදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ඔටෝමේටඩ් ක්‍රියාවලියක්. ඒ කියන්නේ ස්වයංක්‍රීය උපකරණ මගින් තමයි කරන්නේ. මිනිස්සු ගිහිල්ලා මුකුත් කරන්නේ නැහැ. හැබැයි මෙන්න මෙතන සිද්ධිය වෙන්නේ මොකක්ද වෙන්නේ? මෙයාලා මේ ක්‍රියාවලියේ තියෙන ස්ටෙප් ගොඩාක් අයින් කරලා දාලා. මොකද දැන් මේ පෙන්වන්නේ මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව. මේ ඔටෝමේටඩ් ක්‍රියාවලියක් වෙන්න ඕන. ඔටෝමැටිකලි උපකරණ හරහා වෙන්න ඕන මේ ක්‍රියාවලිය. මෙයාලා මොකද කරන්නේ? මේකේ ස්ටෙප් ගොඩාක් අයින් කරලා දාලා ඉතාමත් භයානක විදිහේ ක්‍රමවේදයකට අර කෙටි කාලයකින් මේ යුරේනියම් පැලට් හදන්න අවශ්‍ය නිසා කෙටි කාලයකින් හදන්න නිකන් මේකේ තියෙන අර මේ පියවර ටික සේෆ්ටි මෙෂර්මන්ට් පියවර ටික නැතුව කරලා තියෙනවා මේ කම්පැනි එකේ. ඒක ලොකු වරද්දක්. ඔයාලට මෙයාලා මොකද කරලා තියෙන්නේ? JCO ෆැසිලිටි එකේ මොකද වෙලා තියෙන්නේ? එයාලා මේ කිසියම් මේ ඔටෝමේටඩ් ක්‍රියාවලිය කෙලින්ම යුරේනියම් පවුඩර් නයිට්‍රික් ඇසිඩ්ුයි වානේ බාල්දියකට දාලා ඒ ටික මිශ්‍ර කරලා තමයි යුරේනියම් පැලට් හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේක මේ මිනිස්සු මැනුවලි කරන්න ඕන වැඩක් නෙවෙයි. මේක උපකරණ මගින් ඉතාමත් පිළිවෙලකට ගාන්ට පොඩිවත් වෙනසක් වෙන්නේ නැතුව කරන්න ඕන එක මෙයාලා මොකද කරලා තියෙන්නේ? මේ වගේ ක්‍රියාවලියක් නැතුව යුරේනියම් පවුඩර් පැලට් මේ නයිට්‍රිකුයි බාල්දියකට දාලා ඒක මොකද කරලා තියෙන්නේ? මික්ෂර් කරලා තියෙනවා. කොච්චර භයානක වැඩක්ද කරලා තියෙන්නේ? මේක ඊට පස්සේ රත් කරනවා. රත් කරනකොට තමයි මේ ඉන්සිඩන්ට් එක වෙන්නේ. මේ ලොකු ඛේදවාචකේ වෙන්නේ මේක රත් කරනකොට. ඒ කියන්නේ මේ ටික ඔක්කොම දාලා රත් කරන්න ඕනේ. ඒක හරි භයානක සහ ඉතාමත් අඥාන ක්‍රියාවලියක්. ඒතර මේ පෙන්නන්නේ මේ වගේ බාල්දියක තමයි යාළුවා මේක කරලා තියෙන්නේ. ඉතින් මේකට ෆෝස් කරලා තියෙනවා මේ කම්පැනි එක. මොකද හේතුව මෙයාලට යුරේනියම් පැලට් වැඩි වශයෙන් නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවය නිසා. කරනකොට මේ මික්ෂර් එක රත් කරනකොට න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව ආරම්භ වෙලා කිසිම කන්ට්‍රෝල් එකක් නැතුව
විකිරණ විශාල ප්‍රමාණයකට මෙයාලා මූණ දීලා තියෙනවා. ඒතර මෙතන 3 දෙනෙක් මේකට මූණ දීලා තියෙනවා. නමුත් මෙයාගේ තමයි මේ අපි කතා කරන කතානායකයාගේ තමයි ඇත්තටම ලොකුම ඩැමේජ් එක වෙන්නේ. මේක බලද්දි හරියට දුක හිතෙනවා. මෙයා බොච්චර දුක් විඳලා තියෙනවා දවස් 80 ගාණක් ඉඳලා කියලා. මෙයා බාල්දියෙන් තමයි ගිහලා මේක දාලා තියෙන්නේ. ඒතර මේක ඉලීගල් වැඩ මේ තියෙන්නේ. දැන් මෙයා මෙතන යුරේනියම් පවුඩර් මික්ස් කරලා නයිට්‍රික් ඇමෝනියා එක මිශ්‍ර කරලා හිසාචි ඕචි තමයි මෙතන ඉඳලා තියෙන්නේ. මෙතන මෙයාගේ මැසටෝ ෂොහරා කියන කෙනා තමයි මේක බාල්දියෙන් දාලා තියෙන්නේ. ඒතර හිසාචි ඕචි ඉඳලා තියෙන්නේ මේක මික්ස් කරන තැන ඉස්සරහා. ඊට පස්සේ මෙයාලා මේක මික්ස් කරලා මොකද කරන්නේ? මේක රත් කරලා යුරේනියම් ඩයොක්සයිඩ් හදනවා. ඇත්තට මෙන්න මෙතන හිටිය පුද්ගලයා විතරක් බේරෙනවා. මේ දෙන්නම මැරෙනවා. ඒකෙන් හිසාචි ඕචිට තමයි වැඩිම විකිරණ ප්‍රමාණයක් ශරීරගත වෙන්නේ. මෙයාලා ඊට පස්සේ මෙයාලා ඩිටෙක්ට් වෙලා තියෙනවා දැන් විකිරණ මේකෙන් පිට වෙනවා භයානක විදිහට විකිරණ පිට වෙනවා කියලා ඩිටෙක්ට් වෙනකොටම ආයෙ කරන්න දෙන්නේ මිලි සෙකන්ඩ්ස් ගානකින් මෙයාලට මෙගා සීමන්ස් හිසාචි ඕචිට විතරක් මෙගා සීමන්ස් 17ක කියන්නේ මෙගා සීමන්ස් වලින් තමයි සාමාන්‍ය විකිරණ මනින්නේ 17ක විකිරණශීලීත්වයක් එකපාර යාට වැදලා තියෙනවා. සාමාන්‍ය මේ වගේ වර්කර් කෙනෙක්ට වදින්න ඕනේ සාමාන්‍යයෙන් අවුරුද්දකට මෙගා සීමන්ස් 2කට අඩු ප්‍රමාණයක්. හිතා ගන්න එකපාර කොච්චර විකිරණ ප්‍රමාණයකට මෙහා මෝන දීලා තියෙනවද? අනිත් එක මේකේ තිබ්බ තව වැරද්දක් තමයි මෙයාලා දැන් අපි දන්නවා විකිරණ වලට අර වල දැකලා තියෙන සුදු පාට විකිරණ නියස්ටික බලාගෙන වැඩ කරන සුදු පාට අර විකිරණ වලින් ආරක්ෂා වෙන ඇඳුම ඇඳලා ඉඳලා නැහැ. මෙයාලා මේ සාමාන්‍ය කැෂුවල් ඇඳුමක් ඇඳලා ඉඳලා තියෙන. ඒකට හේතුව මොකක්ද? මෙයාලට කම්පැනි ෆෝස් කරලා තියෙනවා මේක වැඩි ප්‍රමාණයක් හදන්න. දැන් ෂිෆ්ට් එකට නෙමෙයි ලොකු කාලයක් මෙයාලා මේක හදලා තියෙනවා. එතකොටම මේක දැන් සාමාන්‍ය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව පටන් ගන්නකොට වෙන දෙයක් තමයි අපි ඒක ගැන වෙනම කතා කරන්න ඕනේ දවසක වීඩියෝ එකකින්. එකපාර නිල් පාට S2කට දරා ගන්න බැරි ලොකු එළියක් එනවා. එතකොට දැන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව ආරම්භ වෙලා තමයි තිබිලා තියෙන්නේ. දැන් මේක ඇතුළේ විකිරණ කියන්නේ තාපය නෙවෙයි ගොඩාක් විකිරණ පිටවීමක් තමයි වෙලා තියෙන්නේ. මොකද ඒ වගේ කන්ඩිෂන් එකක් තමයි තිබිලා තියෙන්නේ. මුළු කාමරේ පුරාම විකිරණ ව්‍යාප්ත වෙලා මේ තුන් දෙනාටම විකිරණ වදිනවා. දැන් විකිරණ වැදිච්ච කෙනෙක්ගේ අනිත් දේ තමයි විකිරණ වැදුනා කියලා අපිට තේරෙන්නේ නැහැ මෙයාට ලොකු ඩැමේජ් එකක් වෙලා කියලා. හැබැයි ඉන්ටර්නල් බොඩි එක ලොකු ඩැමේජ් එකක් වෙනවා. මෙන්න මේ විදිහට මොකද වෙන්නේ? යුරේනියම්, බේරියම්, ක්‍රිප්ටන් බවට හැල්ලා විශාල විකිරණ ප්‍රමාණයකට මෙයා නිරාවරණය වෙනවා මේ තුන් දෙනාම. වෙන ප්‍රමාණයක් එකපාර වැදුනහම වෙන දේ තමයි අපිට එළියෙන් පේන්නේ නැති වුණාට එයාලගේ DNA RNA අණු වෙනස් වෙනවා. ඒත් එක්කම සුදුරුදුරාණු විශාල ප්‍රමාණයකින් අඩු වෙනවා. සුදුරුදුරාණු විශාල ප්‍රමාණයකින් අඩු වෙනකොට අපි දන්නවා සුදුරුදුරාණු වලින් තමයි අපි ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඩිපෙන්ඩ් වෙන්නේ. කිසිම ප්‍රතිශක්තිකරණයක් නැති මිනිස්සෙක් වෙනවා. ඒත් එක්කම DNA RNA විනාශ වෙනවා කියලා කියන්නේ එයාට නැවත අලුතෙන් අපේ ශරීරයේ අලුතෙන් සෛල නිපදවන්න වගේ දේවල් කරන්න බැරි වෙනවා. එකම ඒ විකිරණ ඒ වෙච්ච ඉන්සිඩන්ට් එකත් එක්ක 30 දෙනෙක් විතර විකිරණ වලට නිරාවරණය වෙනවා. මේක ලෝකේ ඒ කාලේ ආందోලනාත්මක සිද්ධියක් වෙලා තියෙනවා. මොකද මෙතන ඇත්තටම ලොකුම වැරද්ද කරලා තියෙන්නේ කම්පැනි එක. ඒ කියන්නේ කරන්න ඕන process එක නැතුව කිසිම safety equipments නැතුව procedure එක වෙනස් කරලා විශාල වැරද්දක් කරලා තියෙනවා. ඊට පස්සේ මේ විකිරණ වලට ඇති මේ තියෙන්නේ මේක දකිද්දී ඇත්තටම දුකින් හිසාචෝචි දැන් එයාට පණ තියෙනවා. එයාව දැන් ගෙනියනවා. ගෙනියනකොට බැලුව බැලමට මෙයාගේ ලොකු ඩැමේජ් එකක් නෑ. අවුරුදු 35යි. අවුරුදු 35කදී මේ ඉන්සිඩන්ට් එක වෙන්නේ. ගියාට පස්සේ මෙයාට ලොකු ඩැමේජ් එකක් පේන්නේ නෑ පිටින්. පිටින් පේන්නේ නෑ. හැබැයි ශරීරයේ ඇතුලේ මොකද වෙන්නේ? DNA අණු විනාශ වෙලා සුදුරුදුරාණු විනාශ වෙලා ප්‍රතිචක්‍රීකරණයක් නැති පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙන හිසාචි ඕචි. මෙන්න මේ අවස්ථාවට අපි විකිරණ වැදිච්ච පුද්ගලයෙක් දැන් කිසිම ඩැමේජ් එකක් උඩ නැහැ. හැබැයි ඇතුලේ ලොකු ඩැමේජ් එකක් වුණාම කියන වෝකින් ගෝස් කෙනෙක් කියලා. මෙයාට පණ තියෙනවා. සාමාන්‍ය නමුත් එයා මැරිලා වගේ මැරීගෙන යන්නේ ශරීරය ඇතුලේ මැරෙනවා මෙයා. මොකද ඒකට හේතුව තමයි සාමාන්‍ය අපි දන්නවා ශරීරය ඇතුලේ හැම වෙලෙම සෛල අලුතෙන් නිර්මාණය වෙලා මේ ශරීරය හැම වෙලෙම අලුත් වෙනවා. එතකොට දැන් DNA ටික විනාශ වුණාම ඊළඟ සෛල හැදෙන්න තියෙන ක්‍රෝමසෝම් ටික දැන් DNA දැන් මේ විකිරණශීලීත්වයට අහු වුණාම ක්‍රෝමසෝම් විනාශ වෙලා යනවා DNA වල තියෙන. එතකොට මොකද වෙන්නේ? මෙයාට සෛල අලුතෙන් මේ ශරීරයේ අලුත් වැඩියාවක් වෙන්න සෛල ශරීරය තුලින් හැදෙන්නේ නැති ගැටලුවක් එනවා. දැන් මෙයාටත් ඒ ගැටලුව තමයි වෙන්නේ. මේ තියෙන ක්‍රෝමසෝම් මොකද වෙන්නේ? මේ විකිරණ ගැටීම නිසා විනාශ වෙලා යනවා. ඒත් එක්කම DNA අණු විනාශ වෙලා යනවා. ඒකත් එක්ක මෙයාගේ ශරීරයේ නැවත අලුතෙන් දේවල් හැදෙන්නේ නැහැ. හිමීට මොකද වෙලා තියෙන්නේ? මෙයාගේ ශරීරය අලුතෙන් දේවල් හැදෙන්නේ නැති නිසා එයාගේ හැම ගැලවිලා යනවා. හරි? ලංග්ස් වලට වතුර පිරෙනවා. ඒත් එක්කම මේ පේනන විකිරණ වැදුනහම ක්‍රෝමසෝම් ටික විනාශ වෙලා යනවා. විනාශ වෙලා ගියාම දැන් මෙයාගේ ආය අලුතෙන් දේවල් හැදෙන්නේ නැහැ. හැම ගැලවෙනවා, කෙස් ගැලවෙනවා.
මේක කියනවා එක තැනක ඒකට ඒක මාරයි හරිද? ඒක කියනවා එක තැනකදී මෙයා අඬනවලු. මෙයා අඬනකොට වැටෙන්නේ ලේලු. හිතන්න කොච්චර වේදනාත්මක දෙයක්ද කියලා ඒක. ඒකේ දේ තියෙන එක්ක මෙයා එකපාර මැරුණා න එකක් අවුරුදු දවස් 84ක් මං හිතන්නේ ඒක මාර දුකක් විඳිනවා අපිට ඉස්සරහට යද්දී අපිට ඒක තියෙනවා ෆොටෝසුත් එක්ක සුදු රුධිරාණු නැති වෙනවා කියලා කියන white blood cell count එක අඩු වෙනවා කියලා කියන අපි දන්නවා ප්‍රතිශක්තිකරණය නැති වෙනවා. මිනිස්සෙක් නිකන් අතින් ඇල්ලලා එයාට විස බීජයක් ගියත් එයා මැරෙන්න පුළුවන්. අර මිනිස්සෙක් අතින් ඇල්ලුවත් එයාගේ දැන් සුදු රුධිරාණු නැහැ ප්‍රතිශක්තිකරණයක් නැහැ ආය සෛල වෙන්නේ නැහැ. එතකොට ඒක ප්‍රශ්නයක්. ඒත් එක්ක මෙයාට ආහාරයක්වත් ගන්න බෑ. ඇයි ආහාරයක අතින් මිනිස්සෙක් එයාගේ හිතන ආදරෙ මැරෙන්න ඕන මෙන්න ඉදී ආදරණීය කෙනෙක්ගේ අතින් අල්ලන්න බෑ. එයාගේ විස බීජ කියලා ඒ වෙලාවෙම මැරෙන්න පුළුවන්. ඒත් එක්කම ලොකු වේදනාවක් එයා විඳලා තියෙනවා. ඒත් එක්කම අඩුම තරමින් එයාට කෑම වේලක් ගන්නවා කියන එකත් වෙන භයානක දෙයක්. ඇයි කෑම වේල හරහා මොන හරි දෙයක් එයාට ශරීරගත වුණොත් ශරීරයේ ප්‍රතිචක්‍රීකරණයක් නැති නිසා ඒකට ෆයිට් කරන්න විදිහක් නැහැ ශරීරයට. එහෙම මැරිලා යනවා. ඒතකොට ડોක්ටර්ස්ලා try කරා දැන් මෙයාගේ දැන් ක්‍රෝමසෝම් ඔක්කොම මැරිලා ගිහිල්ලා නිසා මේක ආයෙ දැන් රීබිල්ඩ් වෙන්නේ නැහැ ශරීරය තුලින්. ඒක නිසා දැන් ඔක්කොම නැති වෙලා ගිහිල්ලා නේ. ඒක නිසා මෙයාලා පරීක්ෂණාත්මකව තිබ්බ පිළිකා රෝගීන් සඳහා හද තිබ්බ පරීක්ෂණාත්මක ප්‍රතිකර්මයකට මේ යනවා ડોක්ටර්ස්ලා. සහෝදරගේ බෝන් මැරෝ වල තියෙන ස්ටෙම් සෙල්ස් අරගෙන මෙයාගේ ශරීරයට ඉන්ජෙක්ට් කරනවා. ඉන්ජෙක්ට් කරන එකෙන් මෙයාලා බලාපොරොත්තු වෙන නැවත වතාවක් ඒ සෛල වලින් ඒක සෛල හැදිලා ආයසරයක් මෙයා රිකවර් වෙයි කියන අදහසින්. ඇත්තම කතාව කියනවා නම් මම බයොලොජි ගැන ගොඩාක් ලොකු එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. හරි. මේක ගැන එක්ස්පර්ට් දැන් මේ වීඩියෝ එක දැකලා බයොලොජි ගැන දන්න ડોක්ටර් කෙනෙක් හෝ බයොලොජි ගැන ගත්ත කෙනෙක් ඉන්නවනේ එයාට වීඩියෝ එකක් හදන්න කැමති නම් මම ආරාධනා කරනවා මේ ගැන බයොලොජිකල් විග්‍රහයක් කරනවා නම් මම ගොඩාක් කැමතියි. මොකද මම ඒ ගැන ලොකුවට දන්න කෙනෙක් නෙවෙයි. මොකද මම ඒ ලෙවල් වලට මැත්ස් කරාවුයි. ඒක නිසා. එතකොට දැන් මට තේරෙන විදිහට මම කියන්නම්. වැරද්දක් තියෙනවා කියන. ඒතර එයාගේ සිස්ටර්ගේ එයාගේ සහෝදරියගේ තියෙන බෝන් මැරෝ වලින් ගන්න සෙල්ස් ටික ස්ටෙම් සෙල්ස් ටික මෙයාගේ ශරීරයට දානවා. ඒක ඇත්තටම යම් කිසි විදිහකට ටික කාලයක් යනකම් ડોක්ටර්ස්ත් හෝප්ස් තියාගෙන ඒ කාලේ පරීක්ෂණාත්මක ප්‍රතිකර්මයක් ඒක මෙයා රිකවර් වෙයි කියලා. රිකවර් වෙනවා කියලා හිතුවට සතියක් විතර යනකොට චෙක් කරලා බලනකොට ටිකක් මෙයාගේ සෛලවල growth එකක් දකින්න හම්බෙනවා. නමුත් මෙයාගේ ඒ කාලේ වෙනකොට වෙච්ච දෙයක් තමයි මෙයාගේ හැම ගැලවිලා ආය ගිහිල්ලා ලංස් වලට වතුර පිරලා පුදුම වේදනාවකින් තමයි ඉඳලා තියෙන්නේ. ඇයි දැන් අර අලුතෙන් හැම හැදෙන්නේ නැහනේ. තියෙන හැම ටික ගැලවි යනවා. ටික දවසක් ගියාම මෙන්න මේ විදිහට දැන් හිමීට සෛල grow වෙනවා කියලා මෙයාලා දැකලා තියෙනවා. හැබැයි grow වුණාට ටික සතියක් විතර යනකොට ආයෙසරයක් මෙයාට අමාරු වෙලා තියෙනවා. දැන් මේක දැන් ලොකු කාලයක් මෙයා වේදනාව විඳගෙන ඉන්නවා. සතියක් විතර යනකොට මෙයාට ආයෙසරයක් අමාරු වෙලා තියෙනවා. ඊට පස්සේ මේක කැමරාවක් දාලා මෙයාලා චෙක් කරලා බලද්දි තියලා තියෙනවා මේ බඩවැල් වල මේ අපිචර්මය කියලා කියන මෙම්බ්‍රේන්ස් එක විනාශ වෙලා නැවත ගොඩ ගන්න බැරි තරමට. මේ අවයව ඔක්කොම විනාශ වෙලා ඇඟ ඇතුලේ. ඒතර විනාශ වෙලා මේවා ආයෙ හැදෙන්නේ නැති තරමට, ඒ කියන්නේ ආයෙ රිකවර් වෙන්නේ නැති තරමට විනාශ වෙලා. ඒතර දැන් මෙයාට කොච්චර දේවල් කරත් අන්තිමට ડોක්ටර්ස්ට තේරිලා තියෙනවා. මෙයාගේ මරණය තමයි මෙයාට හිමීට එන්නේ. ඉතින් මේ මරණය වෙන මොහොත වෙනකම්ම හැබැයි ડોක්ටර්ස්ලා try කරලා තියෙනවා මෙයා බේරගන්න. නමුත් පුදුම වේදනාත්මක මරණයක් සහ පුදුම විදිහට හිසාචෝචි දුක් විඳලා තියෙනවා. ඒත් එක්ක මෙයාගේ ශරීරයට මෙයාගේ ශරීරයෙන් විශාල වශයෙන් මෙයාගේ විශාල වශයෙන් දැන් බ්ලඩ් සෙල් බ්ලඩ් එහෙම හැදෙන්නේ නැහැ නේ. ඉතින් විශාල බ්ලඩ් ප්‍රමාණයක් මෙයාට දීලා තියෙනවා. ඒත් එක්කම දැන් මෙයාගේ ජලයේ එන්න ජලය ඉවත් වෙනවා. ඇයි දැන් හැම හැදෙන්නේ නැහැනේ. හැම හැදෙන්නේ නැති නිසා ශරීරයේ තියෙන ෆ්ලුයිඩ් එක එළියට යනවා. එළියට යන සැරේට මෙයාට ලොකු විශාල ලේ ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ඇත්තටම අවුරුදු 35ක් වෙච්ච තරුණ පවුලක් තියෙන කෙනෙක්ට එහෙම වුණාම මොන වගේ හැඟීමක් එන්නේ නැද්ද නේද එයාට? මේ බලන්න යාගේ මූණ ටික දවසක් ගියාට පස්සේ එකම දැන් මෙයාගේ ශරීරයේ දැන් බ්ලඩ් යන නිසා මෙයාගේ හાર્ට් එක ගොඩාක් වේගෙන් වැඩ කරලා තියෙනවා. සාමාන්‍ය වේගෙන් දුවන මිනිස්සෙක්ගේ හાર્ට් බීට් එකට වගේ මේකේ හાર્ට් එක වැඩ කරලා තියෙන. කියන්නේ විශාල විදිහට දැන් ශරීරේ එන්න මෙයාගේ වීක් වෙලා තියෙනවා දින 84 ඇතුලේ. හිතන්නකෝ ශරීරේ පිම්බිලා වතුර ඇවිල්ලා හැම ගැලවිලා සැරව ගලගල ඇඟේ තියෙනකොට හાર્ට් බීට් එක වැඩි කොච්චර වේදනාවක් විඳින්නේ නැද්ද දවස් 84. මෙයා මිය යනකොට අර වගේ කන්ඩිෂන් එක තමයි ඉන්නේ. ඒතර මේක මම හිතන්නේ ලෝකයේ න්‍යෂ්ටික ක්‍රියාවලි වලදී සිදුවෙන මේ රේඩියේෂන් එක විශේෂ විකිරණ නිසා සිදුවෙන
අනතුරු ගැන නව මානයකට හිතන්න මිනිස්සුන්ට පුරුදු කරයි තමයි සිද්ධ. එතකොට අපිට තේරෙන්න ඕනේ විකිරණවල භයානක පැත්තක් තියෙනවා. ඉතින් භයානක පැත්ත ගොඩාක් වෙලාවට ලෝකෙ මේ විකිරණවල භයානක පැත්ත වෙලා තියෙන්නේ හැබැයි නොසලකිලිමත් බව සහ ඒ අර අදාළ ස්ටෑන්ඩඩ් වලට ඒ සේෆ්ටි ඉක්විප්මන්ට්ස් භාවිතා නොකිරීමේ වරදටම තමයි ගොඩක් වෙලාවට මේ දේවල් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ මම දන්නේ මේ වීඩියෝ එක හොඳද නරකද කියලා දාන්න. මොකද මම සමහර දේවල් බයොලොජිකලි දේවල් ගැන මම ලොකුවට විස්තර කරන්න මට අපහසුයි. මොකද මම ඒකට එක්ස්පර්ට් කෙනෙක් නොවන නිසා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. මේ වගේ කෙමිකලි ඊට පස්සේ විකිරණ වලින් වෙන ඇක්සිඩන්ට් ගැන දැනගන්න ඔයගොල්ලෝ කැමතිද නැද්ද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න.